ගුඩ් මෝනිින් හැමෝටම මේ කපල්ල ඇත් එක් අපේ අම්බුලුවයි තවරකට යන ගම මුලින්ම අපි රවණ ඇල්ල ගන මැතුනා අද ඇල්ල ටිකක් වතුර අඩුයි එනිසා කට්ට උඩට ගිහින් නැගලා බලන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඉතින් වැඩ හප්පෙච්ච අපි ඊළඟට ගිහින් කෙලින්ම ඇල්ල ස්ටේෂන් එකට. ඒ කට්ටියට ඕන වුණා ඇල්ල ස්ටේෂන් එකෙන් දෙමෝදරට කොච්චි යන්න. මම යාළුව එල්ල ස්ටේෂන් එකෙන් බස්සලා මම ගියා දෙමෝදර ස්ටේෂන් එකට. එතන සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ගියා ඒක එන්න. ඊට පස්සේ අපි ගියේ කෙලින්ම නුවරඑළියට. අපිට ඒ ගමනට සාමාන්‍යයෙන් පැය දෙකක් විතර ගියා. අපි හාලියල හරහා ගියේ. මේ තමයි යාලා බුක් කරලා තිබිච්ච හෝටල් එක නුවරඑළියේ පොඩි නවාතනක්. ඒකට ඇත්තට පිරිසුදුව තිබුණා. ඒ කට්ටිය මට වෙනම රූම් එකක් දුන්නා නැවතලා ඉන්න. ඒ වලට පෙන්නන්නේ මම නැවති රූම් එක. ඇත්තටම පිරිසුදු හොඳ තැනක්. මම ඔයාලට මෙතන නම්බරේ දාලා තියන්න ඕනොත් කට්ටියකින් කමෙන්ට් කරගන්න. කපලට ඒ කට්ටිය 6000ක් කරන් තිබුණා. මගෙන් නම් ගත්තේ 2500යි කැමත් එක්ක. මේ තෙන් රෑ පේන විදිය හරිම ලස්සනයි රෑට. ප්‍රධාන ටාගට් එක තිබුණේ අම්බුලුව ටවර් එකට යන්න. ඒ නිසා අපි උදේ පාන්දරම ඇහැරුණා. උදේ 7ට අපි ඉතින් පිටත් වෙන්න තමයි තීරණය කරේ. මේ පේන්නේ වලට එතන අපට පේන විදිය. බේරි වගේ ඉස්සරහ තමයි මේ හෝටල් එක තියෙන්නේ. පොඩ්ඩක් උඩට වෙන්න. හැබැයි එතෙන්ට යන වාහන යන පාරක් නැහැ. ඒ නිසා වාහනේ පාර අයින නවත්තලා මෙන්න මේ පාර තමයි එතෙන්ට යන්න වෙන්නේ. හැබැයි වාහනේ නවත්තද්දි කැමරා හයි කරලා තියෙන නිසා ප්‍රශ්නයක් නම් නැහැ. පාර අයින කරලා නවත්තන්න වෙන්නේ වාහනේ. ඒ කට්ටියට වෙනම වාහන නවත්තන ස්ථානයක් නැහැ. ඒකට පාර අයිනේ පොඩි ඉඩක් තියෙන වාහනයක් දැක් නවත්ත ගන්න. මම මේ පේන් මං එතන යද්දී පාර. මම ඔයාලට පෙන්නන්නම් මං වාහනේ කොතන නවත්තුවේ කියලා. මෙන්න මේ තියෙන එතන තමයි වාහන නවත්තන්න වෙන්නේ අපිට. නුවරඑළියෙන් පිටත් වෙලා ගම්පොලට ආවා. පැය එකමාර විතර ගමනක්. ඊට පස්සේ එතනින් තමයි අපි අම්බලුවා ටවර් එකට ආවේ. මේ පාර නම් ඇත්තට ටිකක් දුෂ්කරයි. ඒකට හොඳට කාපට් කරලා තියෙනවා. වංගු තමයි ලොකුම ප්‍රශ්නේ. මේ වගේ ඩිස්ප්ලේ අම්බුලුව ටවර් එකට කොහොමද පේන්නේ කියලා වටේ. හැබැයි මේ හැංගීම ඉතින් විස්තර ගන්න බෑ. එතනට ඇවිල්ලා බැලුවාන් තමයි ඇත්තට වටින්නේ. මාරම view එකක් වටේම පේනවා. ඇත්තට මෙතන නියමයි ඉතින්. අපිට එන්ට්‍රන්ස් ටිකට් වලට ගියා ඔක්කොම 5900 ගණන් කරන කොයිනස්ට දෙන්නයි මටයි වාහනේටයි. අපි උඩටම වාහනේ ආවේ. හැබැයි මං කියන්නේ උඩටම වාහනේ එන්න එපා. මොකද කිලෝමීටර් 3ක් විතර යන අමාරු පාරක තමයි වාහනේ එන්නේ. වාහනේ දිග වැඩි නම් කොහොමත් එන්න අමාරුයි. පටු පාරක් තියෙන්නේ. දැන් අර එයාලා වන් වේ කරලා තියෙන එක පාරක්. ඒ නිසා ඒ ළඟ පාරෙන් යන්න බෑ. වටෙන්ම තමයි එන්න වෙන්නේ ටවර් එක ගාට. ඒ නිසා මම හිතන්නේ අපි වාහනේ පල්ලෙහා නවත්තලා එතන ඉන්නවා ත්‍රිවිධ රත මහත්තුරු. ඒ කට්ටිය උඩට ගිහින් කට්ටිය බස්සලා පැයක් විතර කාලයක් ගත කරන්න 1500 ගන්න. ඇත්තට ඒක පාඩු නෑ. එහෙම යනවා නම් ඇත්තටම හොඳයි කියලා මගේ හැඟීම නම්. එතන තියෙන තා ඇක්ටිවිටි එකක් තමයි මෙන්න මේ ඔන්චිල්ලා. ගර්ල්ස්ලා නම් ගොඩක් ආසද මේක යන්න. එහෙම වල සාමාන්‍ය ලෝකල් කෙනෙක්ගෙන් මම දැක ගන්නවා 3500ක්ද කොද. ෆොරෙන් කෙනෙක්ගෙන් 7500ක් කපල් එකකින් ගන්නවා මම හිතන්නේ. ඊට පස්සේ පැය 6ක් විතර ආරක්ෂාකාරයෙක් ගමන ගිහින් පස්සේ මම ඒ ආන්ටිය මාතර අර අදාළ හොටෙල් එකකින් ගිහින් බැස්සුවා. ඉතින් ඔන්න ඔහොම අපේ දවස් දෙකේ අවසන් වුණා. බොහොම ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you.